මලා මෙයා. මලාට පස්සේ මෙයා අපේ මහත්තයා හෙට ගමම්ම නැතු වුණා මගේ මහත්තයා. ඊට පස්සේ මහත්තයා දරුවා බලත් මගේ නෑනා. ඊට පස්සේ නෑනට ඉස්සෙල්ලා අපේ මල්ලිගේ සහෝදරියක් මලා. ඒ කියන්නේ එකම අවුරුද්දේ ඔක්කොම ටික මලයි. තුන්දෙනාම. අවුරුද්දක් එන්න ඉස්සෙල්ලා මගේ මහත්තයා මට අවුරුද්දක් වෙන්න ඉස්සෙල්ලා තුන් මාසෙන් මගේ ගත්තා. මල. ඉතින් මට මරන් තියෙන කෙනෙක් නිසා මම කල්පනා කළා මොනවා වෙලාද මේගොල්ලෝ මලේ කියලා ඥාතිම ගෙනවා. හැබැයි මැරිච්ච ඥාතියෙක් කිලි තිනකොට විතරයි ගෙන්නන්න පුළුවන්. කිලි ගියාට පස්සේ කවදාවත් ඥාතියෙක් ගෙන්න එපා. ඔය කොම් බොරු කියන්නේ කට්ටන්නේ. එතකොට මම මෙයාව කිලි තියෙද්දි ගෙන්නුවේ මගේ මහත්තයාව. මම ඔයාට මොනවා වෙලාද මලේ කියලා. හැබැයි ඒක කියන්න බෑ මේ වීඩියෝ එකෙන් බයයි. ඔයගොල්ලෝට බය හිතේවි. මේක රැක නිසා බයයි. ඉතින් මට විස්තරේ කිව්වා මම කිව්වා හරි. ඊට පස්සේ ගෙන්නුවා ඒක නායක. ඒ කියන්නේ මගේ පවුලේම ලොකු දෙවෙනි තුන්වෙනි සහෝදරයාගේ පවුලගෙන් මල්ලිව. මම ගියා ඒක නායක ඔයා මොනවා වෙලාද මලේ. ඊට පස්සේ එයාත් කිව්වා අක්කේ මම මේ කැලාවක් වගේ තියෙනවා අපේ පැත්තේ. කැලාව කියන්නේ ලොකු විශාල කැලාවක් නෙමෙයි. ඉඳන් අයිතිකාරයන්ගේ ඉඩ. ගියා අක්කේ අනකොට මම බෙල්ලෙන් මෙහෙම කොලා ඇදලා ගත්තා කිව්වා. ඇදලා අරගෙන බිම ගැහුවා කිව්වා. ඒ වෙලාවේදී අක්කේ මගේ පපු හිරු වුණා වගේ වුණා කිව්වා. හරිද? ඉතින් අක්කේ මම ඊට පස්සේ මම කාටක් කිව්වේ මම සද්දට හිටියා අක්කේ. ඊට පස්සෙ මම මලා කිව්වා. ඉස්පිරිතාලේ ගෙනිච්ච මලා කිව්වා. ඊට පස්සේ මම කවුද මේක කළේ? ඊට මම යක්ෂණී කිව්වා. මම යවුවා මගේ මහත්තයාගේ කරා කියන්න බයයි. හොඳේ ඒක මම කියන්නේ. ඊට මහත්තයාත් කිව්වා මෙහෙමයි කියලා. ඊට පස්සේ කරපෑඩේ ගෙන්නුවා මෙයාගේ නංගිට කෝ පොටේ එක අරන් යන්න එපා. ඔය පොටේ එක අරන් යන්න එපා. ඔය පොටේ එක ලොකු භයානක දෙයක් තියෙනවා. අරන් යන්න එපා කිව්වා. මේගොල්ලෝ පොටේ එක අරන් ගියා. අරන් ගිහලා 3 මාසයක් යන කලින් අරයා ගිනි තියාගෙන මගේ පුතා බලපු නෑනා. මම මොකද උඹට උනේ කියලා හැව්වා. මෙයාවත් ගෙන්නුවා. ඊට පස්සේ කිව්වා අක්කේ රෑ වෙනකොට අර පොටේ එකේ ඉන්නවා ඉලි වෙනකම්. දවල් තිස්සේ අර පොටේ එකේ ඉන්නවා. රෑට එළියට එනකො පොටේ එකේ. ඇවිල්ලා මගේ ඇඟට ආවා කිව්වා. මම ඇඟට ආවා කිව්වා මම බුදියගෙන හිටියා කිව්වා හැරෙනකොට ගිනි තියාගෙන මං කිව්වා. ඉතින් තේරුණාද? ඔව්. ඊට පස්සේ ඇයි මෙයා මෙහෙම වුනේ? මේ නෑනා. මම මේ වීඩියෝ එක තව පාරක් හෙටත් මම වීඩියෝ එකක් ගහන්න විස්තර කරලා මම ඊට පස්සේ ගෙන්නුවා මේ කිව්වා. හැබැයි ඉගෙනකට තියෙන විශ්වවිද්‍යාලෙට. ඉංජිනේර් කාන්තාවක්. දරුවෝ ඩොක්ටර්ලා ඉංජිනේර්ලා. මම උඹට මොකද උනේ කියලා ඇහුවා. උඹ මගේ මිනිහව ගත්තා, මල්ලිව ගත්තා, මෙයාව ගත්තා, නංගිව ගත්තා. හැබැයි මෙයා නංගි ගෙනියන්න ඉස්සල්ලා මම කිව්වා නංගිව මට කිව්වා වසන්ති මගේ නංගි තනි මම උඹගේ නංගි තනි වෙලා නැහැ මං ඉන්නවා. මම බලා ගන්නම්. උඹ පාඩු පැත්තකට වෙලා ඉඳන් කිව්වා. ඒ කියලා දවස් 3ක්. ඉතින් මට අර දුරතික බලන්න නැතුව මං කලේ මල යක්ෂණියක පන්සලට බාර දුන්නා. මල යක්ෂණිය පන්සලට බාර දෙන්න බෑ. මෙයා මල යක්ෂණියක් නේ. මල යක්ෂණියක් වෙන්න හේතු කාරණා මොකද්ද? තමන්ගේ පුතා තමන්ගේ ජාතියෙන් පිට කසාද බැන්දා දෙමළ කෙල්ලෙක්. ඒකට මේ තුන්දෙනාගෙන් අරයාගේ මොකක් නිසා ගත්තද කියන්න මන් දන්නේ නැහැ. ඒකත් මම විස්තර කියනම් පස්සේ වීඩියෝ එකකින්. ඒක නිසා තමයි මම මේ දෙන්නම ගත්තේ. මගේ මහත්තයා බෑ කිව්වේ නෑ. මගේ මහත්තයාත් කිව්වා නැහැ එපා කියලා කසාද බඳින්න. මෙයාත් කිව්වේ නෑ එපා කියලා. අයියව ගන්න බැරුව ගියා. මං අල්ලගත්තා. ඊට පස්සේ මං කරපෑඩේ මට පිටට ඉඳලා කරන්න පුළුවන් නිසා මං දෙහි ගෙඩියකට කහ තියලා පුච්චලා මතුරලා සොහොන් කාලිට ගිලින්න කිව්වා. අවුරුදු 45කට ඒ මැරිච්ච පරාණකාරයව. මල යක්ෂණියව. හැබැයි මේ මිනිස්සයා පන්සලේ දායකෙක්. ගොඩක් පින්දහම් කරලා තියෙනවා. සහෝදරයන්ට සලකලා තියෙනවා. පවුලින් වැඩිමලා ඒ වගේ හොඳ උගත් මිනිස්සු රූපෙන් ලක්ෂණ මල යක්ෂණියක් වෙලා ඉපදුණා. ඒ හේතුව මොකද්ද? තමන්ගේ මේ උස්මට කියන මොහොතේදී තමන් කල්පනා කරේ මගේ පුතා කසාද බැන්දේ දෙමළ ගෑණියෙක් නේද? ඇයි කසාද බැන්දේ දෙමළ ගෑණියෙක්? මගේ පුතා කියන වචනේ. ඒකට තමයි මල යක්ෂණියක් වෙලා ඉපදිලා තමන්ගේ සහෝදරයන්ව ඇයි මගේ සහෝදරයෝ කිව්වේ නැත්තේ එපා කියලා.
කියලා තමයි ඵලිය ගත්තේ. ඒක නිසා කිසිම කෙනෙක් අවසන් මොහොතේදී මොන දේවල් හිතේද කියලා දන්නේ නැහැ. නිසා කවදාවත් එපා කිසි දෙයක් ගැන සිතන්න. කියන්නේ නපුරු දෙයක් ගැන සිතන්න. අපි මැරෙනකොට අපි කරපු පින්දහන් තමයි අපි කල්පනා කරන අපේ කර්මය කියන දේ. මොන විදියට තමන්ගේ අම්මා තාත්තට සමග සහෝදරයන්ට සලකුවා, පන්සල් වලට සලකුවා, දුප්පත් කියන්නේ ඔන්ලයින් ක්ලාස් දම්මලා දුන්නා, පිටරටවල දරුවෝ ඇරියා, යුරෝපෙ ඉගෙන ගන්න සල්ලි වියදම් කළා. එහෙම මිනිස්සෙක් වෙලා මේ විදිහට මල යක්ෂණියක් කියලා ඉපදුණා. ඒක නිසා තමයි කියන්නේ කවදාවත් තමන්ගේ මේ යා අපිට කියන්න දැන් අපේ දරුවෝ මොන කරු කසාද බනීද අපේ දරුවෝ මොන වගේ තැන්වල ඉඳීද අපිට කියන්න දන්නේ නැහැ. ඒවත් අපි දැනගන්න ඕනේ අපි කොතනද ඉන්නේ කියන එක දැනගන්න අපි සමාජයේ ජීවත් වෙන්න දැනගන්න ඕනේ. ඒ වාගේම තමයි අවසන් මොහොතේදී අපිට මොන වගේ දේවල් එයිද කියන්න දන්නේ නැහැ. අපි මොන තැන්වලට ඉපදෙයිද කියන්න දන්නේ නැහැ. අවසානයේදී අවුරුදු 45කට මෙයාව සෝහංකාලි ගිල්ලා. මට දැන් මේ ළඟකදී දානයක් දුන්නා. දානෙකුණ අක්කේ අපේ අක්කට එන්න විදියක් නැහැ පින් ගන්න කියලා කිව්වා. හිර වෙලා ඉන්න. මම කෝකී හොය විදියටම හිර වෙලා ඉච්චාවෙන් කිව්වා. උඹගේ පාඩුවම පින් අහන් ඵලයක් කිව්වා. ඒ ඇයි අර කියන්නේ අර එයාගේ සහෝදරකමට එයාට ඕනේ මෙයාව ලෙහන්න එතනින්. මම ලෙහන්න බෑ. සෝහංකාලිගේ එක දවසක් මට කෑ ගහලා කියන මාව එළියට ගනින්නලු. මං කෝ සෝංකාලි මෑණියන් මෙයා ගන්න මෙයා මොකද මේකේ ගේවට රැවටෙන්න බා උඹ පුතේ කිව්වා. අනේක මම මේ වීඩියෝ එක මෙතන නවතින්න නැවත පාරක් මේ විදියෙම වීඩියෝ එකක් අරගෙන ඔබ සියලු දෙනා සම්මා සම්බුදු සරණයි. පීරන්තාතු කාචනං කායූත ධම්ම ධම්මානම් පීරන්ත සොප්‍ර දේවතං දේවන්ත සබ්ජානි දේවා දේවාති යක්ෂ ප්‍රේතානි භූත අනිකායුතං කායූත ධම්ම ධම්මානං සප්පාති දේවතං දේවන්ත දේවසේනානම් මන්දිරං කායූත රප්පානි රොප්පං ආයූත ධම්ම ධම්මානම් සුරන්ත කච්චාන දේවතං දේවන්ත මන්දිරේනම් සුප්‍රානි දේව දේවා නමः ශිවාය නමः ශිවාය නමः මහා භද්‍රකාලීත දේවතං දේවාත දේවාම්මානම් පරන්ත සුප්‍ර දේවතානම් දේවන්ත සුද්‍රේවතා ජයමකල්